මැයි 6 ආයේ ඡන්දයක් තියෙනවා. නේද? හ්ම්. මේ ඡන්දෙ ටිකක් ප්‍රමාද වෙලා ආපු ඡන්දයක්. මේ ඡන්දෙ තියන්න තිබුණේ 2023 මාර්තු 10 මතකද නේද? නමුත් පැවති පාලනය ජනතාව හමුවට යන්න බයි ඡන්දෙ කල් දැම්මා. පසු අපි අධිකරණයට ගියා. අධිකරණයට ගියාට පස්සේ අධිකරණය වහාම ඡන්දෙ තියන්න කියලා කිව්වා. හැබැයි 2023 නාම යෝජනා පත්‍ර එතකොට ටිකක් සමහර පක්ෂ නාම 2023 නාම යෝජනා දෙනකොට තිබුණු පක්ෂ දැන් 2025 වෙනකොට නැහැ. මතකද? 2023 නාම යෝජනා පත්‍රය තිබ්බ හෙලිකොප්ටරය කියලා එකක්. ඒවා පක්ෂ ගොඩක එකතුවක්. දැන් මේ සැරේ මොකද වෙලා තියෙන්නේ ඔක්කොම වෙන් වෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කරා එහෙනම් කාටවත් සාධාරණයක් ඉටු වෙන්න ඕන. ඒ නිසා අලුතින් නාම යෝජනා කැඳවන්න පනත සම්මත කරන්න ඕන කියලා. පැරණි නාම යෝජනා වලින් ගියා නම් ඒතර සමහර පක්ෂ දැන් බෙදිලා ඒත් එදා එකට. නමුත් අපි කාටවත් සාධාරණ ඉටු වෙන්න ඕන කියලා අපේ ආණ්ඩුවේ අපි පළමු පනත හැටියට පැරණි නාම යෝජනා අහෝසි කරලා නව නාම යෝජනා කැඳවීමේ පනත සම්මත කරගත්තා. ඒක සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය වෙන දිනවකවානු වමනාව නිසාම අපි විශේෂ දවසක් දාලා පාර්ලිමේන්තුව කැඳවලා ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එයි අපිට ඉතා ඉක්මනින් අවශ්‍යතාවය තිබුණා මේ ඡන්ද තියලා ඉවර කරන්න. අපිට තියෙන ඡන්ද කර ඉන්න කාලයක්ම නෙවෙයි. මේ ඡන්ද ටික තියලා ඉවර කරන්න ඕන. ඒ නිසා අපේ සැලැස්ම තිබුණේ අපි නාම යෝජනා පත්‍ර කැඳවන්න දිනවකවානු දිහා බලලා පනත සම්මත කරලා දුන්නට පස්සේ ඇත්තටම ගත්තනම් අවුරුද්දට කලින් ඡන්දෙ තියන්න තිබ්බා. අප්‍රේල් 6 7 8 දෙදිනෙන් එක දිනයක ඡන්දෙ තියන්න තිබ්බා. රජය හැටියට අපේ අපේක්ෂාව උනේ ඉතා ඉක්මනින්ම ඡන්දෙ තියන්න. ඡන්දෙ තියලා අවුරුද්ද ඇවිල්ලා ඊට පස්සේ ශ්‍රී දළදා වන්දනාව පවත්වලා ඊට පස්සේ මැයි දිනය පවත්වලා අපි නැවත රට ගොඩනැගීම දිශාවට යොමු කරන්න. නමුත් විපක්ෂීය മന്ത്രിවරු ගිහිල්ලා ඡන්දෙ කල් දාන්න කියලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලුවා. සාමාන්‍ය මැතිවරණ කොමිසම බැඳිලා ඉන්නේ ඡන්ද තියන්න. හැබැයි මැතිවරණ කොමිසම කුමනෝ හේතුවකට අවුරුද්දට කලින් තියන්න ඕන ඡන්දේ මැයි 6 දක්වා කල් දැම්මා. දැන් ඡන්දේ තියෙන්නේ මැයි 6. නැත්තම් මේ වෙනකොටත් ඡන්දේ පවත්වලා අවසන් වෙලා මේ ප්‍රාදේශ සභා නගර සභා එම ප්‍රදේශවල සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරන්න තිබුණු කාලේ. වෙයි මැතිවරණ කොමිසම මොකද්ද දන්නේ හේතුව? උදවුන්ට පැවරී තිබෙන ප්‍රධානම කාර්යය තමයි ඡන්දේ තියෙන එක. අපිට තියෙන අමුතු කොමිසමක්. ඒගොල්ලෝ කැමති වැඩියෙන් ඡන්ද කල් දාන්නද කියලා හිතෙනවා. හරිද? ඒගොල්ලෝ ඡන්ද කල් දැම්මා. ඒ අනුව තමයි ඒගොල්ලෝ අර තියන්න ඕන નિયમિત කාලයට ඒ අවශ්‍ය කාලය වෙනකොට ඡන්ද ටිකක් පස්සට ගිහලා තියෙනවා. ඒ අනුව තමයි මේ මාසේ 6 වෙනිදා මාසෙකින් පමණ පස්සේ තමයි දැන් ඡන්දේ ඉන්නේ. දැන් අපිට තියෙන්නේ මොකද්ද? දැන් අපිට තියෙන්නේ අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපති වරණයේදී අපි ජයග්‍රහණය කරා. නොවැම්බර් මාසේ 4 වෙනිදා නොවැම්බර් මාසේ 14 වෙනිදා අපි ඉල්ලුවා මට මතකයි මේ දඹුල්ලේ මෙතෙන්ටම ඇවිල්ලා අපි ඉල්ලුවා මතකද? මොකද ඉල්ලුවේ? පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න කියලා. සුද්ධ කරපු එකට මාතලේ සුද්ධ කරා නේද? දඹුල්ල පාලනය කරේ පරම්පරා ගණනාවක් එක පවුලක්. දැන් නෑ. මාතලේ පාලනය කරේ පරම්පරා ගණනාවක් පවුලක්. දැන් ඒකත් නෑ. ඒ නිසා මේ මාතලේ දිස්ත්‍රික්කයේ සුවිශේෂී ජයග්‍රහණයක් අරන් දීලා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට දායකත්වය සැපයුවා නොවැම්බර් මාසේ 14. ඒ වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ අපි සැලසුමකට පිළිවෙලකට වැඩ කරමින් යන්නේ. මා ජනාධිපති ඡන්දේ දවසේ ඇවිල්ලා කිව්වා. අපි ජයග්‍රහණය කරලා කෙටි දවසකින් පාර්ලිමේන්තුව විසිරුව හරිනවා. විසිරුවේ හැරියා.
යනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්තුවා. අනතුරුව අපි කිව්ව අලුත් අයවැය ලේඛන ඉදිරිපත් කරනවා කියලා. අපි පෙබරවාරි මාසේ 16 අයවැය ලේඛන ඉදිරිපත් කරලා මාර්තු මාසේ 21 වෙනිදා අපි අයවැය ලේඛනේ සම්මත කරගෙන ඊළඟ පළාත් පාලන ඡන්දේ තියලා අවුරුද්ද ඉවර වෙලා ආපහු අපේ රට ගොඩනැගීමේ මාවතට තල්ලු කිරීමේ අපේක්ෂාව අපිට තිබුණා. නමුත් ඡන්දේ චුට්ටක් පස්සට ගියත් අපිට සැලකිය යුතු විශ්වාසයක් සහ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සභා සියල්ල ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න ඕන. එයි අපිට මේ පැවරලා තිබෙන සාමාන්‍ය කාර්යභාරයක් නෙවෙයි. නිකම් ප්‍රාදේශ සභාවක් අරගෙන කානුවක් දාන්න පාරක් හදන කාර්යභාරයක් නෙවෙයි. ආණ්ඩුවක් අරගෙන මොකක් හරි ඔහේ කරන කාර්යභාරයක් නෙවෙයි. අපිට පැවරලා තියෙන මොකද්ද? දිගු කාලයක් අපේ රට පාලනය කරපු මේ විනාශකාරී මාවතෙන් මුළු මනින්ම අපේ රටත් අපේ රටේ ජනතාවත් අපි හැරවිය යුතුයි. ඒක සාමාන්‍යයෙන් බෑනේ. එන පරණ පාර හොඳද? හොඳ නෑනේ. එහෙනම් මොකද කරන්න අපි? සියලු දෙනා එකතු වෙලා විශාල වෙහෙසක් දරන්න ඕන මේක වෙනස් කරන්න. එයි දැනට අපි වෙනස් කරලා තියෙන මොකද්ද? ජනාධිපති ධූරය වෙනස් කරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය වෙනස් කරගෙන තියෙනවා. හැබැයි තව ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕන. විශේෂයෙන්ම අපි හිතනවා අපේ රට ගොඩනැගීමේදී අපේ රටේ රාජ්‍ය සේවයේ විශාල වෙනසක් අවශ්‍යයි. ඕනේ නැද්ද? දේශපාලන අධිකාරිය හැටියට මම ඔබට සාමාන්‍ය උදාහරණයක් කියන්නම්. අපි පහුගිය අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 1400ක්. ඒකට කෝටි 100 1400ක් වෙන් කරලා තියෙන මොකටද? සංවර්ධන වැඩ කටයුතු වලට, ප්‍රාග්ධන වියදම් වලට. මෑත ඉතිහාසයේ ලංකාවේ ආණ්ඩුවක් වෙන් කරලාද වැඩිම මුදල වෙන් කරලා තියෙන ප්‍රාග්ධන වියදම්. පාරවල් හදන්න, කාණු පද්ධති සකස් කරන්න, වාරි මාර්ග හදන්න මේවට අපි මුදල් වෙන් කරලා තියෙනවා. වාරි මාර්ග ශාස්ත්‍රයට විතරක් අපි මුදල් වෙන් කරලා තියෙනවා මිලියන 78000. දසලක්ෂ 78000ක් වෙන් කරලා තියෙනවා. දැන් කොහොමද මේ මුදල් වියදම් වෙන්නේ? ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට කුසකර්ම දෙපාර්තමේ ඔක්කොටම සල්ලි වෙන් වෙනවා. කොහොමද වියදම් වෙන්නේ? ඒවා වියදම් කරන්න ඕන කවුද? රාජ්‍ය නිලධාරීන්. පාර හදනවා නම් ඇස්තමේන්තුව හදන්න ඕන. පාර තෝරගන්න ඕන. ඒකට ටෙන්ඩර් දාන්න ඕන. හරිම කොන්ත්‍රාත්කරුවට දෙන්න ඕන. වැඩේ හරියට කරනවද කියලා බලන්න ඕන. කවුද කරන්න ඕන? රාජ්‍ය නිලධාරීන්. එනිසා මේ රට වෙනස් කිරීමේ ගමනේදී අපි හිතනවා දැනට ජනාධිපති ධූරය වෙනස් කරන් තියෙනවා, පාර්ලිමේන්තුව වෙනස් කරන් තිබෙනවා, කැබිනට් මණ්ඩලය වෙනස් කරන් තියෙනවා. නම් අනිවාර්යෙන් අපි මේ රාජ්‍ය සේවයේ පරණ පැරණි ගතානුගතික ක්‍රමයෙන් වෙනස් වෙන්න ඕන. ඕනේ නැද්ද? ඕන. අපි ඒගොල්ලන්ට ඊටම සාධාරණ වැටුප් පිහිටීමක් අපි දීලා තියෙනවා. ඊටමත් හොඳ වැටුප් තලයක අපි පිහිටෙව්වා. මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපේ වැඩිම වැටුප් වැඩි කිරීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉටු කරා. සාමාන්‍ය රුපියල් 38000ක වැටුපක් ලැබපු ගුරුවරයෙක් හිටියා නම් එයාගේ වැටුප 63000 දක්වා වැඩි වෙනවා. මතක තියාගන්න. පළමු වාරයට වෛද්‍යවරයෙකුට බැඳෙනකොට වෛද්‍ය වෘත්තියට එයාගේ වැටුප තිබුණේ මූලික වැටුප රුපියල් 54000ට කිට්ටුයි. ඒක අපි 93000ට වැඩි කරා. ඇයි? මේ වැඩේ කරන්න රාජ්‍ය සේවය අවශ්‍යයි. එනිසා අපි රාජ්‍ය සේවය වැටුප් වැඩි කරලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා මොකද්ද? මේ වැඩේ කරන්න ඔවුන්ගේ වෙනස අවශ්‍යයි. ඕනේ නැද්ද? ඕන. ඒ විතරක් නෙවෙයි. අපේ රාජ්‍ය සේවයේ ඉතාමත් අත්‍යවශ්‍ය තැන්වල පුරප්පාඩු තියෙනවා. අපි දැනට හඳුනාගෙන තියෙන පුරප්පාඩු 30000ක්. අපි ඒ 30000ම බඳවා ගන්න අයවැය ලේඛනයේ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අලුතින් 30000ක් රාජ්‍ය සේවයට. മന്ത്രി පස්සේ ලියුම් ගන්න යන්න එපා. ඇමති පස්සේ යන්න එපා. පත්‍රයේ දැන්වීම දාන්නම්. ඇප්ලිකේෂන් එක දාන්න. විභාගයට වාඩි වෙන්න වැඩිම ලකුණු ගන්න හම් වෙනවා ආණ්ඩුවේ රස්සාව. එයි අපිට අලුත් ඥාන අපේ රාජ්‍ය සේවයට වුණා. අලුත් තරුණයන් 30000 තරුණයන් 30000ක් අපේ රාජ්‍ය සේවයට බඳව ගත්තොත් මේ තියෙන ස්වභාවයෙන් අපේ රාජ්‍ය සේවය වෙනස් කරගන්න පුළුවන්. අන්නේ වෙනස ඇති කරන්න ඕන අපි මේ රට ගොඩනගන්න. ඊළඟ අපි මේ මුදල් මහ භාණ්ඩාගාරයේ මුදල් එක්රැස් කරපේ මුදල් වියදම් කරන්න
ඒ අවශ්‍ය අරමුණු වලට යෙදවීමේ බලය රාජ්‍ය නිලධාරීන් අතේ තියෙන්නේ. ඒ නිසා ඒක අවශ්‍යයි. දැන් මම මේ ළඟදී යාපනයේ ගියා. අපි උතුරු පළාතට පාරවල් හදන්න වෙන් කරලා තියෙනවා මිලියන 5000ක්. දසලක්ෂ 5000ක් වෙන් කරලා පොඩි පාරවල් හදන්න. හැබැයි දැන් අපිට තියෙන අභියෝගය මොකද්ද? අපේ රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් වෙයිද මෙම පාරවල් ටික හදන්න මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින්. හැදුවේ නැත්නම් සල්ලි ටික අප ඔක්කොම භාණ්ඩාගාරයට දෙනවා. දැන් අපි තවත් භාණ්ඩාගාර විශාල මුදල් ඉලක්ක සහිතව යනවා. මම හිතනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ භාණ්ඩාගාරයකට ලැබෙන වැඩිම රුපියල් ප්‍රමාණය ලබා ගන්න අවුරුද්ද බවට මේ අවුරුද්දපත් වෙනවා. වැඩිම මුදල් ප්‍රමාණය අපි හොයනවා. නාස්තිය නතර කරලා තියෙනවා. හොරකම නතර කරලා තියෙනවා. ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ දුබලකම් මගහරවමින් යනවා. නේද? ඒ වගේම සුරාබත් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරමින් තිබෙනවා. ඉස්සර මතකයි මොකද්ද උනේ කියලා. මේ ඔක්කොම විධිමත් කරලා භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් එනවා. මේ මුදල් ප්‍රමාණය රාජ්‍ය ආයෝජන විදිහට රට ගොඩනගන්න මැදිහත් වෙන්න ඕන එක පැත්තකින්.